ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩා වැදී එරට ජනාධිපතිවරයා පැහැර ගැනීමට ජනවාරි 3 වෙනිදා ඇමරිකාව කටයුතු කළා. ඒ ක්‍රියාව විවේචනය කිරීමට කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් ඉදිරිපත්ව නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් සංවිධාන සියල්ල නිහඬයි. කිසිදු රටක් කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් මේ ක්‍රියාව හෙලා දැක නැහැ. කැමති වුවත් නැතත් මේ තමයි ලෝක දේශපාලනය. අතීතයේ බලවන්තයා විසින් තමන්ට අවශ්‍ය ලෙස ලෝකය පාලනය කරා. වර්තමානයේත් ලෝකය පාලනය කරන්නේ බලවන්තයා විසින්මයි. බලවන්තයා තමන්ට අවශ්‍ය දේ සෑම විටත කිරීම සිදු කරා. ලෝකයේ ගෝලීයකරණය වී ඇතැයි කියන නූතනයේ ලෝකය පාලනය කරන්නේ බලවන්තයා විසින්මයි. ලෝකයේ ස්වාධීන ජාත්‍යන්තර සංවිධාන ඇතැයි සිතින් පවා මිත්‍යාවක්. එවැන්නක් නැහැ. නිකලස් මදුරෝ ඒකාධිපති පාලකයෙක්. එහි කිසිදු සැකයක් නැහැ. ඔහු සාධාරණ මැතිවරණ පැවැත්වුවේ නැහැ. ඔහු වාමාංශිකයෙක්. එම නිසාම ඔහු තනි පක්ෂ ක්‍රමයක් විශ්වාස කළා. ඔහු සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ වෘත්තීය සමිති නායකයෙක් ලෙසයි. හොඳ සමාජවාදී කොමියුනිස්ට් කාරයෙක් වූ මදුරෝ 2000 වසරේ එරට පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඉන්පසුව චාවේස් පාලනය යටතේ ඔහු වේගයෙන් ඉදිරියට ආවා. 2013 වසරේ ජනාධිපති ධූරයට පත් වූ ඔහු තවමත් වෙනිසියුලාවේ ජනාධිපති. වෙනිසියුලාවට කඩා පැන මදුරෝ පැහැරගෙන ඇමරිකාව ජාත්‍යන්තර නීති අමුවේ උල්ලංඝනය කර තිබීදී පවා ඇමරිකාවට විශාල විරෝධයක් පැන නොනගන්නේ ඒකයි. මදුරෝ ඒකාධිපතියෙක්, සමාජවාදියෙක්, තනි පක්ෂ ක්‍රමයක් විශ්වාස කළ මිනිහෙක්, මැතිවරණ නොපැවැත්වූ මාධ්‍ය නිදහස කප්පාදු කළ මිනිහෙක්, ප්‍රතිවාදීන් අත්අඩංගුවටගෙන මර්දනය කළ ඒකාධිපතියෙක්. ඔහු වෙනිසියුලාවේ මාධ්‍ය විපක්ෂය මර්දනය කළා. සමාජ ජාලා මාධ්‍ය සීමා කළා. එවැන්නෙකු අත්අඩංගුවට ගැනීම විශාල විරෝධයක් ඇතිවීමට හේතුවක් නොවේ. නමුත් වෙනිසියුලාවට එල්ල වූ ප්‍රහාරය සහ මදුරෝ චතුරින් ඉවත් කිරීම පිළිබඳව යථාර්ථය අප දන්නවා. එය වෙනිසියුලාවට ප්‍රජාතන්ත්‍රවාදය උදා කිරීම සම්බන්ධ කාරණයක් නෙවෙයි. වර්තමානයේ ලොව විශාලතම තෙල් නිධි සහ සංචිත රහිත රට තමයි වෙනිසියුලාව. නමුත් මදුරෝ මෙම තෙල් ඇමරිකාවට විවෘත කළේ නැහැ. ඔහු ගනුදෙනු කළේ චීනය සමග. ඇමරිකාව ඔහු කරලයෙන් ඉවත් කිරීමට ප්‍රධාන සහ විශාලතම හේතුව මේ තෙල්. ඉරාකයේ සදාම් හුසේන් සලකා බැලුවත්, ලිබියාවේ ගඩාෆි සලකා බැලුවත් එම පාලනයන්ට ඇමරිකාව ප්‍රහාර එල්ල කිරීමට විශාලතම හේතුව තෙල්. නමුත් ලෝකයට ඊට විරුද්ධවීමට විශාල හේතුවක් නොතිබුණේ සදාම් හුසේන් ගඩාෆි සියලුම දෙනා ඒකාධිපතියන් වූ නිසයි. මේ ඉතාම බැරෑරුම් කාරණය නම් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට එන්නේ සදාම් ඝාතනය ගඩාෆි ඝාතනය විවේචනය කරමින් වීමයි. සදාම් සහ ගඩාෆි ඝාතන ඇමරිකාව ලබාගත් වැරදි තීරණ බවට ට්‍රම්ප් ප්‍රකාශ කළා. නමුත් අවසානයේ ට්‍රම්ප්ද ඔබාමා සහ බුෂ්ටි අඩි පාරේම යමින් සිටිනවා. ඔහු සිය පුද්ගලික ප්‍රතිපත්ති වලට වඩා ඇමරිකාවේ අවශ්‍යතාවය සලකා බලන්නේ නැති. මන්ද ඇමරිකාව පැත්තෙන් මේ ගත යුතුම තීරණයක්. ඇමරිකානු ආර්ථිකය පවතින්නේ කඩා වැටෙන තැනක. යම් තරමකට හෝ ඒ පාලනය වී තිබෙන්නේ තවමත් ලෝකයේ ප්‍රධාන මුදල් ඒකකය ඩොලරය නිසා. නමුත් වෙනිසියුලාවේ විශාල තෙල් සංචිතවලට ඇමරිකානු ආර්ථිකයට යළි පණ දිය හැකි. ට්‍රම්ප් මේ තීරණය ලබා ගන්නේ ඒ කඩා වැටෙන ආර්ථිකය රැකගැනීමේ අරමුණින් විය යුතුයි. මේ ප්‍රහාරය කියවා ගත යුත්තේ එහෙමයි. එමෙන්ම මෙය එක්තරා අන්දමක ශ්‍රී ලංකාවේ සිටිමින් වෙනිසියුලාවට කඩේ ගිය සමාජවාදී තනි පක්ෂ ක්‍රමයක් විශ්වාස කරන, මාධ්‍ය නිදහස කප්පාදු කරන, විරුද්ධවාදීන් මර්දනය කරන, යල් පැන ගිය අදහස් සහිත බලය වෙනුවෙන් මිනිසුන් ලක්ෂයක් වුණත් ඝාතනය කිරීමට සූදානම් බව කියන ලංකාවේ මදුරෝලා විශාල පාඩමක්. ඔවුන්ගේ ගමන වෙනස් කරන්නේ නැතිනම් දිනක ඔවුන්ට අත්වන්නේත් මදුරෝට අත් වූ ඉරණමයි. එදිනට මදුරෝ සේම ඔවුන්ද ලෝක ඉදිරියේ හුදකලා වනවා විනා තනි පක්ෂ ක්‍රමයක් ඇති කිරීමට උපදෙස් දෙන රටවල් තීරණාත්මක මොහොතක ඔවුන් ගලවා ගැනීමට පැමිණෙන්නේ නැහැ. Just like Iran had their chance.